ඔයාලා දන්නවද අනිකුත් කුරුල්ල කකුල් දෙකෙන් හිටන් ඉද්දී ඇයි වවුල විතර කකුල් දෙකෙන් එල්ලිලා ඉන්නේ කියලා? දවසක් දා වනාන්තරයේ උදෑසනක ලස්සන අරුම පුදුම ගහක් පැලවිලා තිබුණා. ඒ ගහ එක එක જાතියේ දිලිසෙන පළතුරු වලින් පිරීලායි තිබ්බේ. ඔයාලා දන්නවද මේ ගහේ එක ගෙඩියක් කාපුවම අරුම පුදුම හැකියාවක් ලැබෙනවලු. ඉතින් වනාන්තරයේ සිටපු සියලුම සතුන් මේ ගහ යටට එක් රැස් වුණාලු. මේ ගහේ ගෙඩියක් කාපුවම Tamanට ලැබෙන අරුම පුදුම හැකියාව මොකක්දයි කියලා බලාගන්න සියලුම සතුන් නොවිසිල්ලිලු හිටියේ. එකටම වඳුරෙක් ගහට නැගලා ගෙඩියක් කඩන් කෑවලු. ගෙඩිය කාපු ගමන්ම වඳුරට දිග නැට්ටක් හම්බ වුණාලු. ඉතින් මේ දිග නැට්ට හින්දා වඳුරට පුළුවන් වුණාලු ගස්වල එල්ලි ඉක්මනින් යන්න. ඊට පස්සේ උකුස්සත් ගෙඩියක් කඩන් කෑවලු. උකුස්සටත් දුර අහස ඈතට පියඹලා යන්න පුළුවන් ශක්තිමත් පියාපත් හම්බ වුණාලු. ඊට පස්සේ ආවේ කොටියාගේ වාරයයි. කොටියටත් ශක්තිමත් පාද හම්බ වුණාලු. ඊට පස්සේ ආවේ හාවගේ වාරයයි. හාවත් මේ ගහෙන් ගෙඩියක් කඩන් කෑවලු. කාපුවම හාවට පුළුන් කොට්ට වගේ කකුල් හම්බ වුණාලු. ඒ වගේ ලස්සන හුරු බුහුටි පෙනුමකුත් හම්බ වුණාලු. ඔන්න ඉතින් දැන් ආවේ වවුලගේ වාරය. වවුලට වුණා අනෙක් සතුන් ඔක්කොටම ලැබුණු හැම හැකියාවක්ම එයාට ලබා ගන්න. වවුලා ඉතින් ගහේ තිබ්බ හැම ගෙඩි జాතියක්ම පෙරේතකමටයි බඩජාරිතකමටයි තණ්හාවටයි කෑවලු. එක එක జాතිය පළතුරු කාලා දැන් වවුලගේ බඩ ෆෘට් සලාඩ් එකක් වෙලාලු. හයියෝ වවුලගේ පියාපත් උකුස්සාමෙන් පියාසර කිරීමට නොහැකි තරම් සිහින් වෙලා. වවුලා හිතුවේ ගෙඩි ඔක්කොම කාපුවම කොටියාගේ කකුල් වගේ ශක්තිමත් වෙයි කියලා. අයියෝ තිබ්බ ශක්තියක් නැතුව ගිහලා ඊටාම දුර්වල කකුල් දෙකක් තමා වවුලට දැන් තියෙන්නේ. වඳුරට වගේ නැට්ටක් ආවෙත් නෑ. අයියෝ ඒ වගේම හාව වගේ ලස්සන වුණෙත් නෑ. දුර්වල කකුල් නිසා බිම හිටන් ඉන්නත් බෑ. දුර්වල පියාපත් නිසා හරියට පියාඹන්නත් බෑ. ඉතින් ඇඟේ බර කකුල් දෙකට දරා ගන්න බැරි නිසා වවුලා තීරණය කළා කකුල් දෙකෙන් උඩබෙලිය අතර එල්ලිලා ඉන්න. ඔන්න ඔය සිද්ධියෙන් පස්සේ තමා අනිත් කුරුල්ල හිටන් ඉද්දි වවුලට එල්ලිලා ඉන්න සිද්ධ වුණේ. ඔයාලා දන්නවද ඔය සිද්ධියෙන් පස්සේ වවුලට කුරුල්ලෙක් වෙන්නත් බැරුව ගියා. එයා කුරුල්ලෙක් නෙමෙයි.